වෙලා උදේ 7:11යි. දවස් ගානක් ඉඳන් ප්ලෑන් කරගත්තා නුවරඑළිය යන්න. ඉතින් හන්දියේ ඉඳන් බස් එකක් එනකන් ඉඳලා නුවරඑළිය යන්න පිටත් වෙන්න හදන්නේ. ඔන්න බස් එකක් ආවා. වැල්ලවාය ඇල්ල. ඔය යන අතරතුර රාවණ ඇල්ල ළඟ ළඟම හම්බුණා. ඔන්න බලන්නකො රාවණ ඇල්ල. මේ දවස්වල නම් වතුර ටිකක් අඩුයි. රාවණ ඇල්ල පහු කරගෙන ඔන්න අපි ආව ඇල්ලට. කෝච්චියක් එනකන් හිටියා. පැයක් කෝච්චිය පරක් වෙයි. කොහොමද ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල? ඔන්න එහා පැත්තට නම් කෝච්චියක් ආවා. ඒ කියන්නේ බදුල්ලට යන කෝච්චිය. ඒක වැඩක් නෑනේ. බණ්ඩාරවල යන කෝච්චියක් තමයි යන්න ඕනේ. ඒ කියන්නේ කොළඹ යන කෝච්චියක. ඔන්න කොළඹ කෝච්චියත් ඇවිල්ලා අපි යන්න පටන් ගත්තා. ඒ කෝච්චිය යනකොට පරිසරයේ සුන්දරත්වය කියාගන්න බෑ. මීදුම් පිටිලා මයිනස් 7 ඒ යන ගමන කියාගන්න බැරි විදියට මාර අත්දැකීමක්. දැන් ඉදල්ගස්හින්න පහු කරලා යන ගමන. ඒ වටපිටාවේ තියෙන මල්ගස් කැලෑමල් මාරම ලස්සනයි. මේක තමයි ඉදල්ගස්හින්න පහු කරලා අපි යන්නේ. කියන්නේ මේ පට්ටි පොළ හරිය. ඒ පැත්තත් මාර සුන්දරයි. ඔහොම යනකොට එළවලු වගා කරලා තියෙනවා. මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක වෙනම ගමනක්. ඔන්න ඈතින් පේනවා ඇල්ලක්. මම නම නම් දන්නේ ඒ ක්‍රේන් කෝච්චිය යනකොට දැක්කේ ඇල්ල. මම මාරේ වීඩියෝ එකක් ගත්තා ඒකේ. ඊට පස්සේ යනකොට ඔය වගා කරපු ඒවා මැදින් තව ගියා. ඒ කියන්නේ මාරම සුන්දර ගමනක්. ඊට පස්සේ තඩියෙන් බහිනකොට ඉස්සලාම යන නුවරඑළිය ටවුන් එකට. කියන්නේ නානුයි ස්ටේෂන් එකෙන් බැහැලා නුවරඑළිය ටවුන් එකට ආවා. ඔන්න දැන් නුවරඑළිය ටවුන් එකේ. නුවරඑළිය ටවුන් එකේ ඇවිදලා ඉන්න තැනට යනවා. අපි හිටියේ ග්‍රෙගරි ලේක් එක ගාවම. ඔන්න මහා සීතලේ ඔන්න මගේ කාමරයටත් ආවා. ඔන්න හවස ටිකක් ඇවිදින්න ගියා. මීදුම පීරිලා. එතකොට වෙලාව 4යි වගේ. ඔන්න ග්‍රෙගරි ලේක් එකට ආවා. ඒ අනිත් පහුදාවේ. ඒ ලේක් එකේ සුන්දර වටපිටාව බලලා ගියා හෙළබොජුන් එක්කට. බිම්මල් සුප් කාලා. බිම්මල් සුප් කන්න බෑනේ. බිම්මල් සුප් පීලා පැන්කේක් කාලා එතන මෙහා පැත්තේ සෙන්ට්‍රල් මාකට් එකට ආවා. එක එළවලු තියෙනවා. මාළු එක ඒවා තියෙනවා. හැබැයි මං හිතුවේ මෙහි අඩුයි කියලා. ඔන්න කන්නත් ආවා. මේ වීඩියෝ එක ඉක්මනට යනවා. ඊට පස්සේ කාලා ඔන්න ගමන පිටත් වුණා ආයේ එන්න. ඔන්න අපි යන කෝච්චිය ආවා. බදුල්ලේ කෝච්චිය. ටිකට් අරගෙන කෝච්චියට නැග්ගා. නැගලා ඔන්න දැන් එන ගම. දොරක් අයිනේ සෙට් වුණා. සෙට් වෙලා ආවා. ඔන්න යාළුවෝ දෙන්නෙක් හම්බුණා. පොඩ්ඩක් කතා කරා. වැඩි කතා කරේ නෑ. මාරම රෙස්පෙක්ට්. ඒ කට්ටියත් ලස්සන බලනවා යන ගම. නෙදර්ලන්ඩ් දෙන්නෙක්. ඒ කට්ටියත් කියනවා ලංකාව මාර ලස්සනයි කියලා. ඒ කට්ටිය ගොඩාක් සතුටු වුණේ. කියන්නේ ගොඩාක් එයාලට සතුටු වුණේ ඔය වගා කරලා තියෙනවා දැක්කට පස්සේ. එයාලා කතා කර එනවා. ඔන්න දියතලා පැත්ත පුතලේ පැත්ත මේ සයිඩ් එක ඔය. මේ සයිඩ් එක කියන්නේ මේ වගේ බලනකොට ඇත්තටම ලස්සනයි. ඔන්න එහෙම ඇවිල්ලා බණ්ඩාර වලට ඇවිල්ලා බණ්ඩාර වල අපි අක්කලා ගෙදරට ආවා. ඒ ගෙදරට ආවට පස්සේ මගේ ගමන ඔන්න ඔහොමයි ඉවර වුණේ.